හෙලෝ මයි හැපි හර්ට්ස් ඉතින් කොහොමද ඔයාලට හැමෝම හොඳින් පරිස්සමින් ඉන්න ඇති කියලා හිතනවා. ඔන්න ඉතින් මම අදත් අරගෙන ආවේ ස්ටඩි බ්ලොග් එකක්. මම ස්ටඩි කරන්න පටන් ගන්න කලින් රාමෙන් එකක් හදාගෙන කාලා පටන් ගන්න තමයි හිතාගෙන ඉන්නේ. අර චීස් රහ එන රාමෙන් එකේ තියෙනවා නිකන් චීස් කෑල්ලක්. ඒක පොඩ නිකන් නරක් වෙලා වගේ. ඒ ඉතින් හැටි අපි හදලා බලමු. මම ඒකට එග් එකකුත් මික්ස් කරලා තමයි හැදුවේ. අවුලක් නැහැ ඒක රසට තිබ්බා. දැන් අපි ස්ටඩිස් පටන් ගමු. මම ඉතින් මේ බ්ලොග් එකේ ස්ටඩි කරන්නේ AAT. මම මේ බ්ලොග් එක දාන දවසේ ඉඳලා තියෙන්නේ හරියටම දවස් 7යි එක්සෑම් එකට. දෙවියනේ. කොහොමද AAT කරන කල්ටිය හොඳට වැඩ ටික කරගෙන යනවද? අවුල් සහගත තැන් තියෙනවද කියලා ඔයාලා කමෙන්ට් එකක් දාගෙන යන්න. ඊට පස්සේ දවසේ මම සිරිලෑ ගෙදර ගියා. ඇත්තටම සිරිලෑ ගෙදර යන්න නෙමෙයි හිතාගෙන හිටියේ. මායි සිරි දෙන්නම ලයිබ්‍රරි යන්න තමයි හිතාගෙන හිටියේ. හැබැයි ලයිබ්‍රරි එකේ අපිට Wi-Fi එක ගහන්න access දෙන්න බෑ කිව්වා. ඊට පස්සේ එහෙමම සිරිලෑ ගෙදරට ළඟ හින්දා අපි සිරිලෑ ගෙදර ගියා. ඔයාලා දන්නේ නැනේ guys කවුද සිරි කියලා. සිරි කියන්නේ අපේ කලින් ඉස්කෝලේ ඉඳලා එකටම හිටපු හොඳම යාළුවෙක්. එයාට සිරි කියන්නේ ඇයි කියලා ඉස්සරහා වීඩියෝස් වලදී ඔයාලට බලා ගන්න පුළුවන් වෙයි. එයාව බලන්න ඕනි කට්ටිය ඉන්නවා නම් කමෙන්ට් එකක් දාන්න ටක් ගාලා මේ වීඩියෝ එකට. එයා අපේ ගෙදර එනවා කිව්වා. එතකොට මම එයා වීඩියෝ කරලා නෙක්ස්ට් vlog එකෙන් දාන්නම්. ඇත්තටම අපි දෙන්න එදා හිතාගෙන හිටපු වැඩ ටික නම් කරගන්න බැරි වුණා. වැඩ ගොඩක් අපි දෙන්න ප්ලෑන් කරගෙන හිටියා. ඒත් එච්චර නම් කරගන්න බැරි වුණා. මොකද ඉතින් අපි දෙන්න හම්බුනේත් ගොඩ කාලෙක ඉන්නේ. එහිනෙදී අපි දෙන්නට කතා කරන්නත් ගොඩාක් දේවල් තිබ්බා. එයා කොහෙ ගියත් බත් එකක් බැඳගෙන එනවා. ඉතින් අපි දෙන්න ලයිබ්‍රරි යන්න හිතාගෙන හිටියා. ඉතින් බැඳගෙන ආපු බත් එක තියෙනවා. අපි ඉතින් ඒකට මදිපාඩුවක් ගෙදර තිබ්බ ඒවත් දාගෙන දවල්ට කෑවා. ඊට පස්සේ ඉතින් එදා ගෙදර ඇවිල්ලා එහෙම ලොකුවට වැඩක් කරුන්නේ නැහැ. මේ ඊට පස්සේ දවසේ අපිට ඩබල් AT වලට තියෙනවා සමාගම් ගාණක්. ඒකට ලකුණු 25ක් හම්බෙනවා. ඒ වගේම හැම පේපර් එකම සමාගම් ගාණක් ඇවිල්ලා තියෙනවා. ඒ වගේම මේ පාර අපිටත් එනවා. ඒක සර්ලත් කිව්වා. ඉතින් ඒක නිසා මං හිතුවා ඒක තියෙන ගැළපිලි හරියට පොඩක් පිළිවෙලකට හදාගෙන නෝට් එකක් විදිහට හදා ගන්න ඕනේ කියලා මම රෙකෝඩින් වගේකුත් බැලුවා. ඔන්ලයින් BS පේපර් ක්ලාස් එකක් ගැන දන්න කෙනෙක් ඉන්නවා නම් පල්ලෙහින් කමෙන්ට් එකක් දාගෙන යන්න. මම BS වලට ඔන්ලයින් ක්ලාස් ගිහිල්ලාම නැහැ. ඒ හින්දා මට අයිඩියා එකක් නැහැ ඒක ගැන. මම හිතුවා හැම ඉරිදම රෑ 8ත් 8:00 අතර බ්ලොග් එකක් අප්ලෝඩ් කරන්න. ඉතින් ඔයාලා කැමති වෙන දවසක් වෙන වෙලාවක් තියෙනවා නම් පළහින් කමෙන්ට් එකක් දාගෙන යන්න. මගේ WhatsApp channel එකේ කට්ටිය නම් ඉරිදා දවසට කැමති වුණා. ඒ වගේම මම රෑට වීඩියෝස් අප්ලෝඩ් කරනවට කැමති කට්ටිය තමයි channel එකේ නම් ගොඩක් ගියේ. ඉතින් ඔයාලගේ අදහසත් කමෙන්ට් එකක් දාගෙන යන්න. මම පොඩ්ඩක් තැන වෙනස් කරලා වැඩ කරන්න පටන් ගත්තා. ඔයාලටත් වැඩ කරන්න කම්මැලි වුණාම චුට්ටක් තැන වෙනස් කරලා ඒත් වැඩ කරන්න පටන් අරගෙන බලන්න. එතකොට චුටි වෙනසක් තියෙන හින්දා ආයෙමත් ආසාවෙන් වැඩ ටික කරගෙන යන්න පුළුවන්. මගේ channel එකෙත් හිටියා AAT exam ලියන කට්ටිය මේ February වල. ඉතින් තව දවස් 6ක් ඉතුරු වෙලා තියෙනවා. ඒ දවස් 6 පුළුවන් තරම් papers කරලා යන්න. එතකොට ඔයාලට එක subject එකක්වත් repeat වෙන්නේ නැතුව ලියලා ඉවර කරන්න පුළුවන්. ගොඩක්ම A levels එක AAT කරන කට්ටිය නම් subject
රිපීට් වෙන්නේ නැතුව මේ පාරෙම ලියලා ඉවර කරන්න try කරමු. ඉතින් ඔයාලා මගේ channel එකට අලුත් එක්කෙනෙක් නම් මම ඔයාවත් හරිම ආදරෙන් මගේ channel එකත් එක්ක එකතු කරගන්නවා. ඉතින් මාව subscribe කරලා මගේ වීඩියෝ එකට like එකක් දාලා මාත් එක්ක එකතු වෙන්න කියලා හරිම ආදරෙන් මතක් කරනවා. ඉතින් ඔයා මගේ වීඩියෝ එකක් බලන අලුත් subscriber කෙනෙක් නම් මාව subscribe කරලා yellow color heart එකක් comment කරගෙන යන්න. ඉතින් මගේ කලින් ඉඳලා videos බලන ලස්සන audience එකක් ඉන්නවා මට. එයාලගේ ලස්සන comment එකත් පල්ලෙහින් comment කරගෙන යන්න. මම අද හිතුවා ගිය පාර වීඩියෝ එකෙන් ලස්සන shout out එකක් දෙන්න. එහෙනම් first shout out එක හම්බෙන්නේ නෙද්දි රාජපක්ෂ. second shout out එක මංගල තුෂාර 2671. ඉතින් ඔයාලගේ ලස්සන comments වලට ගොඩාරියක් thank you. එහෙනම් මම අදට ගිහින් එන්නම්. ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙනකන් bye bye. See you the next vlog. සතුටින් ඉන්න. තම ගෙදර පත්තර නැහැ.